අයිබෝවන් සුබ දවසක්. අපි අදත් අලුත් දවසක අලුත් පොතක් එක්ක සම්බන්ධ වෙන්නේ මින්සර පොත් මැදුරේ ප්‍රකාශන ආයතනය විසින් මෙහෙවන මින්සර පන්හිඳ වැඩසටහන සමගයි. ඉතින් මින්සර පන්හිඳ වැඩසටහන හැමදාමත් ඔබට අලුත් පොතක් හඳුනලා දෙනවා වගේම ලේඛක ලේඛිකාවන් ඔබට සමීප කරන වැඩසටහනක්. ඉතින් අද වැඩසටහනෙන් අලුත් පොතක් හඳුනලා දෙනවා වගේම අපි ඔබට හඳුනලා දෙන්නේ ලේඛන ක්ෂේත්‍රයට අලුතෙන් එකතු වෙන නවක ලේඛකයෙක්. වඩිනතුරු සඳ හන්තාන අහසට. ඉතින් මේ පොතේ ලේඛකයා සචින් එදිරිසිංහ. ඔබ බොහොම ආදරයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට වගේම ලේඛන ක්ෂේත්‍රයට. හරි. ඉතින් මේ පින්තූරේ මේ වඩිනතුරු සඳ හන්තාන අහසට කියන පොතේ මේ පින්තූරේ කාචයට අසු වෙනවද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් මේ පින්තූරේ දකිනකොට ඒ වගේම මේ හන්තාන සරසවිය කියන නම් ඇහෙනකොට මේ අධ්‍යාපනයට වඩා අපේ මනසට මැවෙන්නේ ආදර කතා. මොකද ඒ තරමටම මේ පොත්පත් තුලින් කාව්‍ය සංග්‍රහ තුලින් නිසදේශේ වගේ ගොඩාක් දේවල් මේ හන්තාන කියන නමයි පේරාදෙනි සරසවියයි එක බැඳිලා තියෙනවා. ඉතින් ඇයි මේ වගේ මේ නවකතාව ආදර කතාවක් එහෙම නේද? ඉතින් මේ වඩිනතුරු සඳ හන්තාන අහසට වගේ නමක් යොදා ගන්න මොකද හේතුවක් තිබුණාද? නමක් යෝජනා වුණේ සරසවියට ඇතුළු වෙන්න තියෙන්නේ ගලහන්දියෙන්. ඉතින් ඒ ගලහන්දියෙන් සරසවියට ඇතුළු වෙනකොටම ඕන එක්කෙනෙක්ට තේරෙනවා එක්තරා වෙනසක්, එක්තරා ආකාරයක වෙනසක්. මොකද ඇත්තටම වෙනස්ම පරිසරයක් තියෙන්නේ. ඉතින් ඒ පරිසරයත් එක්ක තියෙනවා එක්තරා තැනක් පේරාදෙනියේදී අක්බාර් පාලම කියලා. ඉතින් අපි පුරුද්දක් විදියට යනවා අපි යාළුවෝ 4 දෙනෙක් ඉන්න මාත් එක්ක අපි ඉතින් අක්බාර් පාලමකට ගිහිල්ලා හවස් වරුවේ ඉන්නකොට එතන ගොඩක් ප්‍රේමණීය තැනක් ආදරවන්තයෝ ඒ වගේම එතන ඡායා රූප ගන්න කට්ටිය ඒ වගේම ඒ වෙලාවේදී ඒගොල්ලෝ විතරම විනෝදයෙන් කාලය ගත කරන්නේ. ඉතින් මට හිතුණා ඒත් එක්කම මේ පොතට නම දාන්න වඩිනතුරු සඳ හන්තාන අහසට කියලා. එතකොට මේ පින්තූර ගැන මෙතනට කියන්නේ සරසවි වල කියලා. සරසවි වල කියලා. ඉතින් මේ ගැන පොඩි හැඳින්වීමක් මොකද හරිම ප්‍රසිද්ධ තැනක් මේක. මේක නිර්මාණය කරන්නේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතා. ඉතින් එතුමාගේ නිර්මාණයක් ඒ වගේ මේක ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ සරසවි නාට්‍ය. විවිධ නාට්‍ය බලන්න අපිට ඒ කාලේ වෙනකොට ලොකු මුදලක් අතේ නැතුණත් අතේ තියෙන ඕන පොඩි ගාණක් දීලා අපි යන්නේ නාට්‍යයක් තියෙන දවසට කොහොම හරි මිස් ගන්න නැතුව බලන්න. මොකද ඕකේ තියෙන විශේෂත්වයක් ඔය සරසවි වල ගැන කතා කරාට පස්සේ එතන ඉදිරිපත් කරන තැන ඉඳන් ආයි ඉහළ තැනට වෙනකම්ම සමාන හඬකින් යුතුව කියන කිසිම මයික්‍රොෆෝන් එකක් නැතුව හඬ ඇහෙනවා. ඒක ගියපු කෙනෙක්ට තේරෙනවා එතන බලනකොට එතන දෝංකාරයක් තියෙනවා. ඒ වගේම අර එතන ගිහිල්ලා ඉන්නකොට අමුතුම වයිබ් එකක් තියෙනවා. කියන්නේ අර යාළුවොත් එක්ක ගිහිල්ලා එතන වලේ නාට්‍යයක් බලනවා කියන එක ඒ කියන්නේ සරසවි ගියපු කෙනෙක්ට උනත් නැති කෙනෙක්ට උනත් ඒ වගේම සරසවි යන්න ඉන්න කෙනෙක්ට උනත් තේරෙන විදිහට මම මේ පොතේ අන්තර්ගත කරලා තියෙනවා. අර මොකද ලංකාවේ ගොඩක්ම සරසවි ගත්තොත් එහෙම ගොඩාක් අයගේ බලාපොරොත්තුවක් තියෙන පේරාදෙනියට යන්න. ඉතින් පේරාදෙනි සරසවියට යන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක්ට ඒ වගේ මේ ආශාව ඉෂ්ට කරගන්න බැරි වුණ කෙනෙක්ට එහෙම නැත්නම් ඒ ආශාව ඉෂ්ට කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට තේරෙන අන්දමෙන් ඒ කියන්නේ අත්දැකීම ලබා ගන්න පුළුවන් විදිහට ශිෂ්‍යයෙක්ගේ කෝණයෙන් මම මේ පොත රචනා කරලා තියෙනවා. ඉතින් ඒක මම හොඳටම හිතනවා මේ පොත කියවන කෙනෙක්ට පේරාදෙනි සරසවි පරිසරය ඒ වගේ මේ වටපිටාව ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ පොත ගැන මේ කතාව ගැන කතා කරන්න බොහොම සීමිත කාල වේලාවක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේක පාර දෙමු. මේක පාඨකයන්ට මේක හරිම ලස්සන ආදර කතාවක් මේක අරගෙන කියවන්න. ඒ වගේම මේ පේරාදෙනි සරසවියට ඇතුල් වෙන බලාපොරොත්තු වෙලා ඉන්න අයටත් හරිම ලස්සන කතාවක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේ පොත මිලදී ගන්න පුළුවන්. මේක මින්සර ප්‍රකාශන ආයතනයෙන් අලුතෙන්ම එළි දක්වන පොතක්. මේක මින්සර ප්‍රකාශන ආයතනයෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ශාඛා ගම්පහ කළුතර කුලියාපිටිය කඩවත මීගමුව බොරලැස්ගමුව වගේ ස්ථාන වලින් මින්සර ප්‍රකාශන ආයතනයෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් අපිට කාල වේලාව බොහොම අඩු නිසා මම හිතන්නේ තව කෙනෙක් මම හිතන්නේ ඔබගේ යාළුවෙක් සම්බන්ධ වෙනවා මේ පොත ගැන කතා කරනත් ඔබ ගැන කතා කරන්නත් ඒකට ඉඩ තියලා අපි වැඩසටහනින් සමුගමු. මම මුලින් ප්‍රකාශ කරා වගේම
ඔබට සුබ පතනවා. ඒ වගේම බොහොම ආදරෙන් පිළිගන්නවා මේ ලේඛන ක්ෂේත්‍රයට තව තවත් අලුත් නිර්මාණ රාශියක් බිහි කරන්න ශක්ති ධෛර්යය ලැබෙන්න කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්. ඉතින් විරාමයකින් අනතුරුව අපි සූදානම් වෙලා ඉන්නවා තවත් මේ ගැන කතා කරන්නත් සචින් එදිරිසිංහ ගැන කතා කරන්නත් තව විශේෂ පුද්ගලයෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. විරාමයෙන් අනතුරුව මුණ ගැහෙමු. පොත්විරුණු ලෝකයක අතරමං වෙන්න ඔබත් කැමතිද? හොඳම දේ දරුවන්ට ලබා දෙන්න කැමති ඔබට අවශ්‍ය සියලුම පාසල් උපකරණ ප්‍රකාශකයින්ගේ කතුවරුන්ගේ පොත් පරිවර්තන දැන් එකම තැනකින්. නිදහසේ අධ්‍යාපන කටයුතුවල නියැලෙන්න වගේම පොත්වලට ආදරය කරන ඔබ වෙනුවෙන් පොත් කියවීම සහ පොත් හුවමාරු ක්‍රමයක් දැන් මින්සර වෙතින්. ඉතින් මේ අලුත් අත්දැකීම විඳගන්න ඔබත් අදම මින්සර වෙතට පියනගන්න. අපගේ දිවයින පුරා ශාඛාවන් ගම්පහ, කඩවත, මීගමුව, කළුතර, කුලියාපිටිය සහ බොරලැස්ගමුවේදී දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා වඩින තුරුසඳ හන්තා නහසට කියන නවකතාව ගැනත් සචින් එදිරිසිංහ කියන නවක ලේඛකයා ගැනත් කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඔහු ප්‍රභාෂ ජයසේකර. අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් ප්‍රභාෂ ඔබ සචින් එදිරිසිංහගේ පාඨකෙක් ඒ වගේම මිතුරෙක් එහෙම නේද? ඉතින් ඔබට මොන වගේ අදහසක්ද ඔබ දරන්නේ මේ ලේඛකයෙක් විදියට ඔබගේ මිත්‍රයා ගැන? ඇත්තටම කිව්වොත් සචින් එදිරිසිංහ මගේ කුඩා කාල පටන් මිත්‍රයෙක්. අපි එක පාසලේ ධර්මාශෝක විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. මමත් ගත්තාම මම ගොඩාක් පොත් පරිශීලනය කරලා තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම මම දැන් තාක්ෂණික පැත්තේ අංශයේ රැකියාවක නිරත වුණා. විශාල වශයෙන් විවිධ කෘති පරිශීලනය කරලා තියෙනවා. එතකොට ඒ අතර මම මොහුගේ මේ කෘතිය මට තේරෙනවා ඒක නව්‍ය කෘතියක් විදියට. ඒ කියන්නේ මෙතෙක් පළ වෙච්ච ආකාරයේ නැති මගේ මිත්‍රයාගේ කෘතිය මම විශේෂ කෘතියක් විදියට දකිනවා. දැන් පේරාදෙනිය කිව්වහම මේ අපේ ඔළුවට කෙලින්ම එන මේ තියෙනවා පොඩි තත්ත්වයක්. ඒක ගත්තාම ඒ කියන්නේ පේරාදෙනිය කිව්වහම විවිධ සාහිත්‍ය කෘති ඒ වගේ දේවල් ගොඩක් ගැන පේරාදෙනිය සරසවිය ලංකාවේ ජනතාව දන්නවා. එතකොට ඒ ආශ්‍රයෙන් ලියවිච්ච ශිෂ්‍යයෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් තමයි මේක ලියවිලා තියෙන්නේ. ඒක එයා එතකොට ඔහුගේ අත්දැකීම් පසුතලය ඒ ගත කරපු අවධිය ගැන සාමාන්‍යයෙන් තාරුණ්‍යයේ ඒ ජීවිතය දකින අපි ජීවිතය ගත්තාම එක එක අවධිවල එක එක විදියට තමයි හරියට නිකන් ගඟක් වගේ තමයි අපි ජීවිතය දිහා දකින්නේ. ඒ කියන්නේ කුඩා කල නෙමෙයි පොඩ්ඩක් පරිණත වෙනකොට වයස්ගත වෙනකොට ඒ වගේ මේකේ ශිෂ්‍යයෙක් අවධියේ ඒ ඔහුගේ දෘෂ්ටි කෝණයෙන් මේ පොත ලියවිලා තියෙනවා. බොහොම ස්තුතියි අදහස් වලට. ඉතින් මම හිතනවා මේ නවක ලේඛකයෙක්ට හරිම වටිනවා මේ වගේ අදහස් දිරිගැන්වීම. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා මේ පොත කියවන්න මේ මින්සර පොත් මැදුරේ අලුත්ම ප්‍රකාශනයක්. ඒ වගේම සම්බන්ධ වෙන්න අපගේ Facebook පිටුව හරහා ඒ වගේම YouTube නාලිකාව හරහා අදහස්, උදාහස්, චෝදනා, දිරිගැන්වීම මේ සියල්ලම පාඨක ඔබට බාරයි. ඉතින් අපි තවත් දවසක අලුත් වැඩසටහනකින් අලුත් පොතක් සමග සම්බන්ධ වෙනතුරු අයිබෝවන්.